ලංකාවේ අපට ආවේනික වුණ දම්පාට මල් පිපෙන හීම්බෝවිටිය කියන්නේ නිකම්ම අලංකාර ශාකයක් විතරක් නෙවෙයි. මෙය ආයුර්වේදයේ හඳුන්වන්නේ අක්මාවට රත්තරන් වැනි වටිනා ඖෂධයක් විදිහට. අද අපි බලමු හීම්බෝවිටියා වලින් අපේ සිරුරට ලැබෙන සුවිශේෂී ප්‍රයෝජන මොනවද කියලා. හීම්බෝවිටියාවල තියෙන වටිනාම ගුණය තමයි අක්මාව ආරක්ෂා කිරීම. විශේෂයෙන්ම හීම්බෝවිටියා දළුකඳ විදිහට පානය කිරීමෙන් අක්මා සෛල විනාශ වීම වළක්වා ගන්න පුළුවන්. අක්මාවේ සිරෝසිස් වැනි දරුණු රෝගී තත්ත්වයන් පාලනය කරන්නත් මෙයට හැකියාව තිබෙනවා. ඔබ රුධිරයේ සීනි මට්ටම ගැන සැලකිලිමත් වෙන කෙනෙක් නම් වියලි හීම්බෝවිටියා කොළ වලින් සකස් කරගත්ත ඔසුපැන් ඉතාමත් ගුණදායකයි. මෙය රුධිරයේ සීනි මට්ටම ස්වභාවිකව නියාමනය කිරීමට උදව් වෙනවා. හීම්බෝවිටියා සතුව ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණයක් තියෙනවා. එමගින් සිරුරේ සෛල විනාශ වීම වළක්වන අතරම ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරලා බෝවන රෝග වලින් ඔබව ආරක්ෂා කරනවා. ඒ වගේම තමයි ආතරයිටිස් වැනි රෝග නිසා ඇතිවන සන්ධි වේදනාව සහ ඉදිමුම සමනය කිරීමට හීම්බෝවිටියා වල ඇති ප්‍රතිගිනි අවුලුවන ගුණය විශාල රුකුලක් වෙනවා. කැස්ස සම්ප්‍රතිශ්‍යාව වැනි ශ්වසන අපහසුතාවලදී සෙම ලිහිල් කර සහනය ලබා දෙන්න වගේම ආහාර හොඳින් දිරවීමටත් බඩවැල් ආශ්‍රිත රෝග පාලනය කිරීමටත් හීම්බෝවිටියා වලට පුළුවන්. ඉතින් මෙච්චර මේ ගුණදායක හීම්බෝවිටියා කැඳ හදාගන්නේ කොහොමද කියලා ඔයාලා දන්නවද? මුලින්ම පිරිසිදු කරගත් කොළ ටික වතුර ස්වල්පයක් දමා කොටලා යුෂ වෙන් කරගන්න ඕනේ. ඊට පස්සේ සහල් ටික බතක් ලෙස පිසගෙන එයට ලූණු සහ පොල් කිරි එකතු කර තැම්බෙන්නට හරින්නට ඕනේ. අන්තිමේට කොළ යුෂ සහ ලුණු එකතු කර විනාඩි 5ක් පමණ මද ගින්නේ තබා ලිපෙන් බා ගන්න ඕනේ. ඔයා දන්නවද මේ කැඳ ලෙස පමණක් නොව මැල්ලුමක් සම්බෝලයක් හෝ ව්‍යංජනයක් ලෙසත් ආහාරයට ගන්න පුළුවන්. රතු ලුණු සහ උම්බලකඩ දමා සදා ගන්නා හීම්බෝවිටියා ව්‍යංජනය ඉතා රසවත් මෙන්ම නිරෝගී අයටත් දියවැඩියාව වළක්වා ගැනීමටත් කදිම අතිරේකයක්. හීම්බෝවිටිය කොළ වේලලා කුඩු කරලා හදපු හීම්බෝවිටිය තේ පවා දැන් වෙළඳ පොලේ ඔබට මිලදී ගන්න තියෙනවා. මම ඔබට යෝජනා කරනවා ඔබ මේ ලංකාවේ 4 දිග්භාගේ ඇවිදින කෙනෙක් නම් එහෙම නැත්නම් ඔබට යම් යම් අසනීප සඳහා ඔබ ඖෂධ සොයනා කෙනෙක් නම් හීම්බෝවිටිය පැලයක් කොහෙන් හරි හොයාගෙන ඇවිත් ටිකක් වතුර වැඩිපුර ගැවසෙන තැනක වවා ගන්න. සාමාන්‍ය ප්‍රමාණයට හෙවණකුත් හීම්බෝවිටිය සඳහා අවශ්‍යයි. කිසිදු අතුරු ආබාධයක් නැති මේ වටිනා දේශීය ඔසුව ඔබේ ගෙවත්තෙත් වවා ගන්න උත්සාහ කරන්න. නිරෝගී පරපුරක් උදෙසා මේ වටිනා තොරතුරු ඔබේ හිතවතුන් අතර බෙදා හරින්නත් අමතක කරන්න එපා. මෙවැනිම හරවත් වීඩියෝවකින් නැවතත් අපි හමු වෙමු.